කවුරු හරි කියනවා නම් මේක බොරුව පුද පූජා තියෙන එක මිත්‍යාව ඕක බොරු වැඩක් කියලා අවුරුදු 2500කටත් වැඩියෙන් ඔය බොරුව නඩත්තු කරන්න පුළුවන්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ලැබීම පින්නතුනේ. ඒක උන්වහන්සේගේ පාරමිතා පුරපු එකේ අනුභවය. දැන් මේ අම්මලා තාත්තලා කොච්චර ගෙවල් වල බුද්ධ පූජාව තියෙනවද? තියන්නද? කොච්චර පහන තියනවද? එක පුද්ගලයෙක් වෙනුවෙන් එක වෙලාවෙම පහන් ලක්ෂ ගාණක් පත් වෙනවනේ පින්නතුනේ. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. බුද්ධ වත හොඳට කරන්න ඕනේ. ඒ වගේ භාග්‍යවත් මගේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ එහෙම ලැබුණේ කොහොමද? දැන් ඔය අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක්ම උන්වහන්සේ මොකද කෙරුවේ? දීපේක නෙමෙයිද කෙරුවේ? එච්චර හම්බෙන්න කොච්චර පෙරම් පුරන්නද? සංසාරේ කොච්චර දීලාද? ඒවා ඔය අපි දෙනවා වගේ එහෙම නෙමෙයි. අපි ඕන තරම් දෙනවා. හැබැයි අර දුන්නට අතාරින්නේ නැහැ. දෙන්න දීලා මොකද කරන්න ඕන? දැන් අපි හිතමුකෝ මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. කවුරු හරි ඔය පන්සලේ උළුවස්සක් ගාවට ගෙනල්ලා දානවා අර ටිකක් මිල තියෙන පාපිස්සක් ගෙනල්ලා දානවා. අපි ගෙනල්ලා දැම්ම කියමු. සතියකින් විතර ඇවිල්ලා බලනකොට ඔක තිබ්බේ නැත්තම් මොකද හිතෙන්නේ? ආන් අරක නැහැ කියලා කියනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒක දීලා අතෑරලා දාන්න. හාඳුරුන්ගෙන් එහෙම අහන්න එපා දීලා කියපේ කරක තියනවද කියලා. හාඳුරුලා ඉන්නේ බඩු පරිස්සම් කරන්නද පන්සල් වල? පින්නතුනේ දෙන එක ලේසි. මොකද කරන්න බැරි? අතාරින්න බෑනේ. දැන් අද ඔය කලර් ලයිට් එකක් ගාවින් ඉල්ල ගන්න මිනිස්සුෙකුට රුපියල් 50ක් දුන්නා කියමු. සුමානකින් විතර දකින්න මිනිස්සයා බාර් එකක් ගාවේ ඉන්නවා. අරක දීලා දැන් සතියක් විතර. මොකද්ද කියන්නේ? අපරාධය අරකට සල්ලි දුන්නේ කියනවා. කියන්නේ නැද්ද? ඒවා දෙන්න දීලා අතාරින්න. ජීවිතේ අප්‍රමාණ විදිහට අපි දෙනවා. ප්‍රශ්නේ මොකද්ද? දැන් හාඳුරුන්ට මේ දානේ ගේනව නේද? දැන් හෙට උදේ දානේ තියනවා නම් අද රැ නිින්ද යනවද නැහැ? දෙතුන් ගමනක්වත් ඇහැරෙනවනේ. හාඳුරුන්ට බලලා ඕනේව තමයි අරගෙන යන්නේ. බැරි වෙලාවත් ගේනකොට පන්සලේ හිටියේ නැත්තම් මොකද? මූණ දෙක වෙනවා. දෙන්න දීලා මොකද කරන්න ඕන? ඒවා දෙන්න අතාරින්න. ජීවිත භුක්තිය තියාගෙන දන් දෙන්න එපා. ජීවිත භුක්තිය තියාගෙන පින්කම් කරන්න එපා.